මොන අම්මද කිව්වේ පුතේ අර බලන්න අර අයියා දැන් ડોක්ටර් කෙනෙක් වෙලා කොච්චර දුක් විඳිනවද කියලා පුතේ. ඔය දරුවා ඒ කාලේ ඉඳලා ඒ ලෙවල් කරන කාලේ මට මතකයි පුතේ පුදුම මහන්සියක් වින්දේ. පුදුම මහන්සියක් අඩුම තරමේ සෙල්ලම් කරන්නවා ගියේ නෑ පුතේ. පන්සලකට පල්ලියකට කෝවිලකට ගියේ නෑ පුතේ. පිනක් දහමක් කළේ නෑ පුතේ. පොතේමයි. ඒ පොතේම ඉඳලා මේ දැන් දොස්තර කෙනෙක් කියලා ඒත් ඉවරයක් නෑනේ පුතේ. බලන්න කර උදේ අර වාහනයක් නම් අරගෙන තමයි. ඒකෙන් යනවා අර උදේ යනවා ගිහිල්ලා ආයි රැය එනවා. ඊට පස්සේ අර රැය අර හන්දියේ තියෙන තැනට ගිහිල්ලා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා. දැන් මම දොස්තරලට මොකක් කියනවා නෙමෙයි. වටුණා නේද? නමුත් මම මේ ඔබට පෙන්නන්න. උතුම් වෘතියක් අරන් මේ පෙන්නන්න. ඊට පස්සේ ආයෙ ගෙදර එනවා පුතේ. ගෙදර ඇවිදilla ඊට පස්සේ ඔන්න ඉන්නවා. ඊට පස්සේ දැන් කසාද බැඳලා දැන් දරුවෝ ඉන්නවා පුතේ. දැන් ආයෙ පිනක් දහමත් කරන්න කොහොමත් වෙලාවක් නැහැ. අර ළමයිට කියනවා මගේ පුතේ උඹ නම් ඔහොම වෙන්න එපා පුතේ. පිනක් දහමක් කරගෙන ජීවත් වෙන්න පුළුවන් මානසිකත්වයක් හදාගන්න. මොන අම්මා තාත්තද ඔහොම කියන්නේ. ඔබ දන්න එක අම්මෙත් තාත්තෙක් ඉන්නවනම් මට කියන්න මේකද අන්න එහෙම කියන්නේ. එහෙනම් දැන් ඔබ තේරුම් ගන්න පිටුනේ. මේ ලෝකේ ඉන්න මිනිස්සු හරි පව් වෙන්නේ.